සියලුම දෙනාට ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ අලුත්ම YouTube channel එකට. මේ channel එකේ නම හේමන්ත ඩිජිටල්. මම මේ channel එකේදී ඔයාලත් එක්ක කතා කරන්නේ digital marketing, web design, graphic design, video editing කියන මෙන්න මේ විෂයන් සම්බන්ධව මම ඉගෙන ගත්ත දේවල් මම මේ වීඩියෝ එකේදී ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂම කාරණාවක් මේ digital marketing පිළිබඳව ඔයාලා ඉගෙන ගන්නවා නම් සහ ඒ සම්බන්ධව ඔයාලා වැඩ කටයුතු කරගෙන යනවා නම් මෙන්න මේ දේ ඉතාම අත්‍යවශ්‍යයි. මේක තමයි ඩිජිටල් අවුට්ලුක් එක ශ්‍රී ලංකාවේ. ඒක මම මොකක්ද කොහොමද මේක බලන්නේ කියලා දැන් ඔයාලට පෙන්නන්න. ඔයා මුලින්ම යන්න බ්‍රවුසර් එකකට ගිහිල්ලා ටයිප් කරගන්න ඩිජිටල් අවුට්ලුක් ශ්‍රී ලංකා 2025. මෙන්න මෙහෙම ටයිප් කරගන්න. ටයිප් කරගෙන එන්ටර් කරන්න. එන්ටර් කරපුවාම ඔයාලට මෙතන පෙන්වනවා ඇති මෙන්න මේ වගේ ලින්ක්ස් දෙක තුනක්ම digital outlook ඒ වගේම තමයි digital outlook මේ තියෙන්නේ. මෙන්න මේ API DM කියලා තියෙන්නේ. අන්න ඒ link එකට ඔයාලා යන්න. ඒ link එකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මෙහෙම පෙන්නනවා digital outlook Sri Lanka 2025 the annual market insight report කියලා. මෙන්න මේකේ මේ free download කියන මෙන්න මේ බටන් එක ක්ලික් කරන්න. මේක ඔයාලට මම කියන්න ඕනි මේ API DM කියන්නේ Asia Pacific Institute of Digital Marketing. ඒ වගේම තමයි University of Kelaniya. මෙන්න මේ ආයතන දෙක මගින් රිසර්ච් එකක් කරලා ලංකාවේ digital behaviors ඒ කියන්නේ 2025 තුල digitally ශ්‍රී ලංකාව ඇතුළත සියලුම දත්ත මම ඔයාලට මේ ඩොකියුමන්ට් එක ඕපන් කරලා පෙන්නපුවම ඔයාලට ඒක මොනවද කියලා හරියටම දැනගන්න පුළුවන්. අපි මුලින්ම ඩවුන්ලෝඩ් කරමු. මම ඩවුන්ලෝඩ් බටන් එකට ගිහිල්ලා මෙන්න මේක ක්ලික් කරනවා. එතකොට මේ වගේ පොඩි ෆෝම් එකක් ඔයාලට ෆිල් කරගන්න එනවා. ඒකට ඔයාලගේ ෆස්ට් නේම් එක දෙන්න. ඒ වගේම තමයි ලාස්ට් නේම් එකක් දෙන්න. ඒ වගේම ඔයාලා මොබයිල් නම්බර් එකක් දෙන්න. ඒ වගේම තමයි මෙතන ඊමේල් ඇඩ්‍රස් එකක් දෙන්න. ඒ වගේම තමයි ඔයාලගේ ඩෙසිග්නේෂන් එක දෙන්න. මම මෙතන දෙනවා ඩිජිටල් මාකටර් කියලා. ඔයාලට අදාළ ඔයාලගේ ඩෙසිග්නේෂන් එක දෙන්න. දීලා ඔයාලගේ කම්පැනි එකේ නේම් එක දෙන්න. හරි. ඊට පස්සේ මෙතන country එක select වෙලා තියෙයි ශ්‍රී ලංකා කියලා. ඊට පස්සේ ඔයාලා මේ submit button එක click කරන්න. හරි. එතකොට ඔයාලට document එකක් download වෙනවා. ඒ ඩොකියුමන්ට් එක ඩවුන්ලෝඩ් වුණාට පස්සේ මෙන්න මෙහෙම ඕපන් කරගන්න පුළුවන්. හරි. ඔන්න මම ඩොකියුමන්ට් එක PDF එකක් විදිහට තියෙන්නේ. මම ඒක ඕපන් කරගත්තා. මේකේ තියෙනවා pages විශාල සංඛ්‍යාවක්. හරියටම මේ ඩොකියුමන්ට් එකේ pages 94ක් තියෙනවා. ඉතින් මේකේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ තියෙන ඩිජිටල් සම්පූර්ණම විස්තර මෙන්න මේ 2025 වසරට අයත්. මීට කලින් 2024 23 22 ඒ වගේ රිපෝට්ස් ටිකක් තියෙනවා. අපිට ඒව වුණත් ආයෙම ගන්නත් පුළුවන්. නැත්තම් අවුරුද්දෙන් අවුරුද්දට මෙන්න මේ ආයතන දෙක මම කලින් කියපු ආයතන දෙක මැදිහත් වෙලා රිසර්ච් එකක් කරලා එයාලා මෙන්න මේ ඩොකියුමන්ට් එක සකස් කරනවා. මේක ඔයාලට ගොඩාක් වැදගත් වෙනවා ඩිජිටල් මාකටිං සම්බන්ධව. එහෙම නැත්තම් ඔයාලා කන්ටෙන්ට් ක්‍රියේට් කරනවා නම් එහෙමත් නැත්තම් ඔයාලා මොනවා හරි බ්‍රෑන්ඩ් එකක් සම්බන්ධව වැඩ කටයුතු කරගෙන යනවා නම් මෙන්න මේ වගේ දේවල් ඔයාලා කරනවා නම් මේ report එක ඔයාලා අනිවාර්යයෙන්ම ඇනලයිස් කරන්න ඕනි. මේකේ ගොඩාක් විස්තර තියෙනවා. ඔයාලට මම එකින් එක පෙන්නන්නම්. ඔයාලා මේක මට සම්පූර්ණ විස්තර මට කියලා දෙන්න බෑ. ඔයාලා මේ report එක download කරලා ඔයාලට mobile phone එකකින් උනත් පුළුවන් කරන්න. මෙන්න මේ report එකේ තියෙන දේවල් බලන්න. බැලුවොත් ඔයාලට හිතෙයි මේක කොච්චර වටිනවද ඔයාලට ඔයාලගේ වැඩ කටයුතු වලට කියලා. බලන්න. මම ඉක්මනට ස්ක්‍රෝල් කරනවා. මේ බලන්න survey sample මේ monthly active users in Sri Lanka. age, gender මෙන්න මෙහෙම මේ document එක ලස්සනට prepare කරලා තියෙනවා. ඒ වගේම තමයි ගොඩාක් විස්තර තියෙනවා. දැන් මේ බලන්න. digital device ownership in Sri Lanka. එතකොට 92ක් smartphone තියෙනවා. laptops තියෙනවා 168ක්. digital device ownership gender based analysis. බලන්න කොච්චර විස්තර තියෙනවද කියලා. මේක ඔයාලගේ ඉදිරි වැඩ කටයුතු වලට ඉතාම වැදගත් වෙන ඩොකියුමන්ට් එකක්. මේක අනිවාර්යයෙන්ම ඔයාලා මේ ඩිජිටල් සම්බන්ධ මොනවා හරි ඒ කියන්නේ ඔයාලා TikTok කරන කෙනෙක්ද නැත්නම්
YouTube එකට වීඩියෝ ක්‍රියේට් කරන කෙනෙක්ද කොටින්ම කිව්වොත් කන්ටෙන්ට් ක්‍රියේට් කරන කෙනෙක්ද එහෙම නැත්නම් ඔයා සෝෂල් මීඩියා සම්බන්ධ මොන හරි ප්‍රොඩක්ට් එකක් සෙල් කරන කෙනෙක්ද එහෙමත් නැත්නම් ඔයා ඩිජිටල් මාකටිං සම්බන්ධව මොන හරි ඒජන්සි එකක් කරගෙන යන කෙනෙක්ද කවුරු හරි ඒවා මෙන්න මේ ඩොකියුමන්ට් එක අනිවාර්යයෙන්ම බලලා මේකේ තියෙන දත්ත ටික හොඳට ඇනලයිස් කරන්න ඔයාලගේ වැඩ කටයුතු වලට මේක ගොඩාක් වැදගත් වෙයි. Total population in Sri Lanka බලන්න individual internet users in Sri Lanka. ඉතින් මේකේ ගොඩාක් විස්තර තියෙනවා total potential reach of ads on Facebook, YouTube, TikTok, LinkedIn බලන්න. මෙහෙම අපි පහළට ගියපුවාම මේකේ ගොඩක් විස්තර තියෙනවා. මේක ඔයාලා කියවලා බලන්න. මම මේක ස්ක්‍රෝල් කරලා පෙන්නන්නම්. මේක මට එකින් එක කියලා දෙන්න වෙලාවක් නැති නිසා. දැන් බලන්න යටටම ගියපුවම තියෙනවා මේ බලන්න most visible brands online මේ බලන්න Carnage Moose G-Flock Odell ඊට පස්සේ ආයෙ තියෙනවා most visible brands online e-commerce and marketplace Daraz Uber මෙන්න මේ වගේ most visible brands online food and beverage බලන්න Coca-Cola Pizza Hut CBL ඊට පස්සේ තියෙනවා electronic and consumer durable Apple Samsung Abans මෙන්න මේ දේවල් තියෙනවා ඊට පස්සේ තවත් අපි යටට ගියපුවම තියෙනවා මේ බලන්න most popular mobile apps in Sri Lanka ඉතින් ඔයාලට මොන හරි ඩිජිටල් දෙයක් කරන්න අවශ්‍යයි නම් මෙන්න මේ දේවල් හරියට රිසර්ච් කරලා ඔයාලා ඒ අදාළම දේ ඔයාලට අදාළ තැනට යොමු කරන්න පුළුවන්. දැන් බලන්න most popular online shopping sites in Sri Lanka. බලන්න. Dara, Shikman, Carnage, Spacilon, G-Flock, Kellyfelder, Zigzag. Most popular Sri Lankan YouTube content creator. දැන් මේක බලන්න. ඔයාලට ගොඩක් වැදගත් වෙයි. Most popular Sri Lankan YouTube content creator මේ Wild Cookbook, Chanudri, Chanux Bro 10 දෙනෙක් ඉන්නවා. ඒ වගේම තමයි most popular Sri Lankan TikTok content creator. Chanudri ඉන්නවා, Chanux ඉන්නවා, Mania ඉන්නවා. බලන්න. හරි. මේ ડોකියුමන්ට් එකේ pages 94ක් තියෙනවා. ඔයාලා අනිවාර්යයෙන්ම මේක බලලා ඔයාලා මේක හොඳට ස්ටඩි කරලා ඔයාලගේ වැඩ කටයුතු වලට මේකත් උදව් කරගන්න. අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. මේ වගේ ඔයාලට අත්‍යවශ්‍යම වෙන හොඳ වීඩියෝ එකකින් මොකක් හරි හොඳ ටූල් එකක් හරි මෙන්න මේ වගේ සර්විසස් එකක් හරි ගැන කතා කරන. එතකන් අපේ YouTube එක subscribe කරලා තියාගන්න. bell notification එකත් click කරන්න. තව වීඩියෝ එකකින් මේ වගේම හම්බෙමු. සුබ දවසක්.